නිදහස් සිතුවිලි. Unbound thoughts. අඳුරෙන් එළියට. රැය නැත්නම් රාත්‍රිය උදා වෙන්නෙම අඳුරත් එක්ක. අඳුර කියන්නෙම গুপ্তභාවයේ සංකේතය. අඳුරට පුළුවන් බොහෝ දේ සංගවන්න. ආලෝකයෙන් පෙනෙන ඇත්ත සංගවා ගන්න. සමහර විට සදහටමත්. සමහර ජීවිතත් හරියට ඒ වගේ. අඳුරින් වැහිලා දුක වේදනාව අසාධාරණයේ අයුක්තිය මේ හැම දෙයකින්ම හටගන්නේ ඒ අඳුර. සමහර ජීවිතවල ඇත්තේ අඳුර විතරමයි. මිය දෙනතුරු අඳුරෙන් ඒ ජීවිත රිදුම් දෙනවා. හැබැයි ඒ බොහෝ අය නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතවල අඳුර මෙන්ම එළියත් එක ලෙස ඇති බව. ජීවිතවල අඳුර නිවන්න ඒ එළියට පුළුවන් බව. ඒකට එළිය අඳුරෙන් වෙන්කර හඳුනාගත යුතු බව. ඒ වගේම එළියට අඳුර මකන්න පුළුවන් බව. ඒත් ඒ කොහොමද? ජීවිතේ එළිය දකින්න පුළුවන් වෙන්නේ ඒකට වෙරදැරුවොත් විතරමයි. උත්සාහයෙන් තොර ජයක් නැහැ කියනවා වගේ. ජීවිතයක අඳුර මකන්න ආලෝකය සොයාගත යුතුමයි. ඒක කරන්න වෙන්නේ තනියම. කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතේ ආලෝකමත් කරන්න බෑ. මොකද ජීවිතයක අඳුර කියන්නේ හරිම සංකීර්ණ දෙයක් නිසා. කෙනෙකුගේ ජීවිතේ එළිය තවත් කෙනෙකුගේ ජීවිතේ අඳුර වෙන්නත් පුළුවන් නිසා. තමන්ගේ ජීවිතේ එළිය දකින්න වෙන්නේ තම උත්සාහයෙන් විතරමයි. එහෙම අඳුරෙන් එළියට එන කෙනෙකුට පුළුවන් ජීවිතේ සැබෑ එළිය දකින්න. නිදහස් සිතුවිලි. Unbound thoughts.